ඒ වගේම පේරාදෙණී නව පාලම. ඔබතුමා දන්නවා එතන අති විශාල අයිලන්ඩ් එකක් හැදලා තිබුණා මේ කුණු කිව්වට එක විශාල බට ගස් ඒවයි. අපේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවත් නාවික හමුදාවත් ගිහිල්ලා ඉතාම අමාරුවෙන් එතන සම්පූර්ණ අයින් කර අපි පෙරීදා පේරාදෙණී විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඒක සම්පූර්ණ අපි සැලසුම අරන් තියෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඉංජිනේරුවන්ගේ තොරතුරු එක්ක අද සූම් එකකුත් කරනවා. ඒකෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේක ප්‍රශ්නයක් නෑ කියලා කියයි කියන අදහස තමයි අපිට තියෙන දැනට පේන විදියට. අපි එහෙම වුණොත් ගරු සභාපතිතුමනි පේරාදෙණියේ ඔය රේල්වේ පාලම පරණ පාලම අපි මාර්තු 31 වෙනිදාට හදලා ඉවර කරලා ඕක උඩින් කෝච්චි ගෙනිනවා සිංහල දෙමළ අලුත් අවුරුද්දට කලින් කියන එක තමයි අපේ ප්ලෑන් එක. හැබැයි ඒක විතරක් නෙමෙයි. ඒ කැඩිච් එක හදන එක. අපි පේරාදෙණියේ රේල් එක දිගු කාලින් ලියමක් තියෙනවා ඩබල් ට්‍රැක් කරන්න කියලා. අපි පේරාදෙණියේ අලුත් ට්‍රැක් දෙකේ විශාල පාලමක් හදන්න පටන් ගන්නවා.